ඔව් YouTube කියලා කියන්නේ ඩොලර් මිලියන බිලියන ට්‍රිලියන ගණන් හොයන්න පුළුවන් විදිහේ දෙයක්. ඉතින් මිනිස්සු YouTube එකේ වීඩියෝස් බැලුවට ඒ වීඩියෝස් හදන හැටි මිනිස්සු එච්චර කල්පනා කරන්නේ නැහැ ඒක ගැන. හැබැයි ඔයත් ඒ විදිහට හිතලා ඒ වීඩියෝස් හදන එක ගැන කල්පනා කරලා වැඩක් කරොත් ඔයාලත් පුළුවන් YouTube එකෙන් ඒ වගේ ගණක් හොයන්න. එහෙනම් සාදරයෙන් ආදරෙන් පිළිගන්නවා channel එකට. my channel එක තුම පාලදී රතු බඩ subscribe button එක click කරගෙනම එහෙනම් යන්න අපේ වීඩියෝ එකට. අද අපි කතා කරන්න යන්නේ YouTube channel එක computer එකකින් හරි laptop එකකින් හරි හදාගන්න විදිය. ඔයාලට phone එකකින් හදාගන්න ඕන විදියක් ඕන කෙනෙක් tutorial එකක් ඕනේ නම් මට comment කරන්න, like කරන්න. එතකොට මම ඔයාලට මේ වගේම phone එකකින් කරන එකක් අරගෙන එන්න. එහෙනම් වැඩි කතා නැතුව යන්න අපේ laptop එකට. application එකේ මේ ඉන්නේ මගේ YouTube එකේ ඉන්නේ මම මේ YouTube එකේ දකුණු අත පැත්තේ උඩින්ම තියෙනවා අපේ profile picture එක. ඒ profile picture එක උඩ එකපාරක් click කරපුවාම මෙන්න මේ විදිහට list ගොඩාක් දේවල් ඔයාලට පෙන්නනවා ඔය විදිහට. මෙහෙමයි. දැන් මම මෙතන YouTube account එක හදලා තියෙන හින්දා මගේ මෙතන පෙන්නන්නේ view your channel කියලා. නැත්නම් මෙතන පෙන්නනවා create channel කියලා. දැන් ඔයාලගේ මෙතන තියෙන්නේ view channel කියලා sorry creative channel කියලානේ. ඒකට අන්නේ creative channel කියන එකට දෙන්න. මම අලුතෙන් දැන් ඔයාලට හදලා පෙන්නන්නේ අලුත් channel එකක් හදලා පෙන්නන්නේ. ඒක හින්දා මම පොඩි website එකට ගිහිල්ලා තමයි මේක හදන්නේ. ඒකට මම මේ website එකට යන්නම් දැන්. ඔයාලා ඕක ඔය විදිහම කරන්න. මෙන්න මෙතනින් create channel දෙන්න ඔයාලා. ඔන්න මම ආවිල්ලා ඉන්නේ මම අර කියපු වෙබ්සයිට් එක මේකත් YouTube එකේම තමයි YouTube එකේ accounts වලට ගියම තමයි මෙන්න මේ site එක අපිට බලා ගන්න පුළුවන්. මේකෙදි මුලින්ම අපිට කරන්න තියෙන්නේ මෙන්න මේකට ඔය channel එකට දෙන නම දෙන්න. හොඳ iconic genuine ඒ වගේම අනිත් අයගේ නම් copy කරන්නේ නැතුව ඔයාටම ආවේනික හොඳ නමක් දෙන්න කියන්නේ. මුගක් අය දෙනවා නම් මේ අර චනුක්ස් බ්‍රෝගින් බ්‍රෝ කෑල්ල කොපි කරලා අරගෙන හෙෂාන් ටෙච් වලින් ටෙච් කියන කෑල්ල කොපි කරලා ඔය වගේ හොඳ කියන්නේ සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි YouTubers ලගේ එයාලගේ මොකක් හරි එකක් නම් ඒ කෑල්ලක් කොපි කරගෙන ඒකට එකක් දෙනවා. එතකොට ඔයාලා මිනිස්සු සර්ච් කරපුවාම එයාලගේ වීඩියෝස් තමයි සර්ච් රිසල්ට් විදියට එන්නේ. මොකද එයාලගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා වැඩි. ඒක හින්දා මෙන්න මෙතන name කියන දැනට හොඳ iconic name එකක් දෙන්න. මම මෙතෙන්ට දැන්ට දෙන්නම්කෝ. මෙන්න මේ විදියට learning with KKJ කියලා මම දුන්නා. ඊට පස්සේ මෙතන handle එක තියෙනවා. මේ handle එක ඔයාලට කැමති නම් වෙනස් කරගත්ත එක නැත්නම් මේ විදිහට එන handle එකම තියාගත්ත එක. මම ඒක වෙනස් කරන්න යන්නේ නැහැ. ඒක හැමම තියාගන්න. ඊපස්සේ මෙතනින් ඔයාලට ඕන නම් මෙතන logo එක දාගත්ත එක. මම දැන් logo එක දාන්න යන්නේ නැහැ. මම පස්සේ ළඟ logo එක දාන්න. මෙන්න මෙතන select picture කියන එක දුන්නාම ඔයාලට logo එක දාන්න පුළුවන්. එහෙනම් අපි යමු මෙතන create channel කියලා තියෙනවා. මේ යටට මෙහෙම තියෙන යටට අපි create channel කියලා තියෙනවා. එච්චරයි දැන්ට ඒ කියන්නේ මේ page එක කරන්න තියෙන්නේ. දැන් අපි create channel වලට යමු. ඔය විදිහට චුට්ටක් load වෙලා චුට්ටක් ඊට පස්සේ load වුණාන් පස්සේ මෙන්න මේ විදිහට අපේ page එකේ interface එක බලා ගන්න පුළුවන්. ඊපස්සේ මෙන්න මෙතන උඩින් එකපාරක් click කරපුවම පොඩ්ඩක් load වෙලා අපේ channel එකට එනවා. දැන් හදාගත්තු channel එකට. ඊට පස්සේ දැන් මම පුදාලා නැහැ. ඒකයි මෙහෙම තියෙන්නේ. දෙන්න customize channel කියන එක. ඔයාලට නම් කෙලින් මෙන්නේ customize channel කියලා දෙන්න වෙන්නේ නැහැ. දැන් මේ YouTube මේ studio එකට අලුතෙන් යන හින්දා welcome to YouTube studio කියලා මෙතනින් එනවා. ඒක මුකුත් ගන්න බෑ continue දෙන්න. මේවයි මෙතනින් අපිට logo එක දාගන්න පුළුවන්. මේ logo එක මෙතනින් ඔයාලට upload කරන්න පුළුවන්. මේ තියෙන්නේ banner එක. ඒ කියන්නේ අර
නුක මම වලට මගේ මම දැන් හදලා තියෙන channel එකට ගිහිල්ලා පෙන්නන්නම්කෝ. guys පොඩ්ඩයි ඉන්න. guys චුට්ටක් කොහම load වෙනවා දැන් මේ විදියට මගේ channel එකට යද්දි. මෙන්න මේ විදියට guys ඉතින් මේ තියෙන අපේ logo එක මෙන්න මේක තමයි banner එක කියන්නේ. මෙන්න මෙතනින් අපිට මෙන්න මේ විදියට ලොකුවට දාගත්තා. මෙන්න මේක තමයි banner එක කියලා කියන්නේ. හරිද? මෙන්න මේක තමයි අපිට අර විදියට අප්ලෝඩ් කරන්න පුළුවන්. අපි ආයේ අපේ හදලා දීපු account එකට යමු. guys මේ තියෙන guys මේක තමයි අර channel එක. දැන් customize channel දුන්නාම මෙන්න මේ විදිහට අර අපිට මේ banner එක upload කරන්න එනවා. guys මෙන්න මේක upload කරද්දී වල මත තියාගන්න ඕන දෙයක් තමයි මෙන්න මේ කියන size එකෙන් තියෙන්න ඕනේ. මෙන්න මේ size එකෙන් තියෙන්න ඕන. ඒ වගේම MB 6ක් හරි ඊට වඩා අඩු හරි තියෙන්න ඕනේ. يعني MB 6ක් හෝ ඊට වඩා අඩු වෙන්න ඕනේ. නැත්නම් මේක අප්ලෝඩ් කරන්න බෑ. හරිද? ඒ විදියට වල banner එක අප්ලෝඩ් කරගත්තෙන් පස්සේ මෙන්න මෙහෙම අපු අපේ logo එක තියෙනවා. logo එකත් එහෙමයි guys. මෙන්න මේකෙන 90ට වැඩි කිරීම 90ට size එකෙන් තියෙන්න ඕනේ. ඒ වගේම MB 4 හරි ඊට වඩා අඩු හරි වෙන්න ඕනේ guys. තේරුණාද? MB 4 හෝ ඊට වඩා අඩු වෙන්න ඕනේ. ඊට පස්සේ ඒකත් අප්ලෝඩ් කරගත්තාම මෙන්න මෙතනින් ඔයාගේ channel එකේ නම පෙන්නනවා. ඔයාලට ඕන මේ නම ආයෙ වෙනස් කරගන්න පුළුවන්. අර හැන්ඩල් වෙන එක ඊට පස්සේ මේ තියෙන්නේ ඔයාගේ channel එකේ description එක. මෙන්න මේවා guys අනිවාර්යෙන් දාගන්න. මම මේක දාගන්නම්කෝ. දැන්ට ඔයාලට පෙන්වන්න හින්දා ස්පේස් එක තියන්න නැත්නම් බලන්න. මෙන්න මේ විදිහට මම දැනගත්තා learn with KKJ කියලා. මේ guys මේක අකුරු 1000ක් වෙනකන් ඔයාලට ටයිප් කරන්න පුළුවන්. ටික දිග හොඳ description එකක් දාන්න. මේකට ඒ වගේම වගේ මේ ඔය TikTok Instagram වගේ accounts උත් තියෙනවා. ඒ වල links උත් මේකට දාගන්න පුළුවන්. guys ඒ වගේම ඔය channel එකේ මේ කරන්න බලාපොරොත්තු වෙන දේවල් චුට්ටක් මේකෙන් දාගත්තොත් ඔයාලට වාසි. මේ මෙතනින් add link දීලා ඔයාලගේ ඒ වගේ links දෙන්න පුළුවන්. මෙන්න මෙතෙන්ට link එකක් දෙන්න. link කියන්නේ මේ email එකක් දෙන්න. ඒ කියන්නේ අපි අපේ channel එක හදපු email එක නෙවෙයි වෙන email එක. يعني මේකේ වෙන්නේ මේ කියන්නේ අපේ viewers ලාට අපිව contact කරගන්න ඕන මොකක් හරි හේතුවකට මෙන්න මේ email එකෙන් තමයි එයාලා අපිව contact කරගන්නේ. ඒ කියන්නේ ඔය companies එහෙම contact කරගන්නෙත් මෙන්න මේ විදිහට මේ ඔන්න බලන්න. මෙන්න මේක කියලා let people know how to contact you with business inquiries. The email address you have entered may appear in the about section of your channel and visible to viewers. ඒ කියන්නේ වගේ videos බලන අයට මේක පේනවා කියලා තමයි කියන්නේ. guys ඊට පස්සේ මෙන්න මෙතනින් මේ video watermark කියලා එකක් තියෙනවා. මේ මොකද්ද guys මේ? අර ඔය දැකලා තියෙනවද? සමහර channel වල ඔය අන්තිමේට හරි ඒ වගේ වෙලාවකට මෙන්න මේ හරියෙන් පෙන්නනවා මේ channel එකේ logo එක වගේ මොකක් හරි පෙන්නනවා. ඒක touch කරපුවම subscribe කරන්න එන්නේ. අන්න ඒක මේ තියෙන්නේ. The watermark will appear on your videos in the right hand corner of the video player. හරිද? මෙන්න ඒක තමයි මේ තියෙන්නේ. මේක අපිට අප්ලෝඩ් කරගන්න පුළුවන්. මේක අප්ලෝඩ් කරද්දී ඔයාලා මතක තියාගන්න ඕන දෙයක් තමයි 150 වැඩි කිරීම 150 කියන size එකෙන් තියෙන්නත් ඕනේ. ඒ වගේම තමයි animation තියෙන්න බෑ මේ. no animation. ඒ වගේම තමයි guys MB එකට අඩු වෙන්න ඕනේ.
MB එක හෝ ඊට වැඩි අඩු වෙන්න ඕනේ. නැත්නම් මේකට අප්ලෝඩ් කරන්න බෑ. මේක කොහොම අප්ලෝඩ් දුන්නාම guys මෙතනින් ෆයිල් එක සිලෙක්ට් කරලා මම දැන් මේව ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතනින් ෆයිල් එක සිලෙක්ට් කරපුවාම ආයෙ අපිට පේනවා වීඩියෝ එකේ අන්තිමටමද කලින්ද ඒක එන්න ඕනි කියලා මේ අපිට පෙන්නනවා. ඊට පස්සේ guys ඒකත් දුන්නාම ඔයාගේ channel එකේ share සාමාන්‍ය ගන්න තියෙන දේවල් ටික ඉවරයි. දැන් guys තියෙන්නේ මෙන්න මේ තියෙන්නේ guys. පේනවා මේ link එක. යද්දිද මෙන්න මේක තමයි ඔයාගේ channel එකේ URL එක. කියන්නේ ඔයාගේ channel එකේ අනන්‍යතාවය. මේක අපි search කරොත් එහෙම අපිට ඔයාගේ channel එක බලා ගන්න පුළුවන්. මේ තියෙන දැන් මේ මගේ channel එකේ URL එක. ඔය වගේ ඔයාගේ channel එකේ URL එක අපිට බලා ගන්න පුළුවන් guys. ඉතින් මේ page එක අපිට එච්චරයි බලන්න පුළුවන් වෙන්නේ. ඊට අපි home tab එකට යමු. මේ guys මේ home tab එකේ කියලා තියෙන්නේ මේ ඔය ඔයා හදලා තියෙන දේවල් ඒක අපිට එහෙම කරන්න ලොකු දෙයක් නැහැ. මේ තියෙනවා වීඩියෝස්, short videos, past live streams, playlist, post ඔය වගේ ගොඩක් දේවල් ඒකෙත් තියෙනවා guys. ඒක අපිට වැඩක් නැහැ. ඒකද profile එකටම තමයි ආයෙත් යන්න ඕනේ. guys මේවා තමයි ඉතින් අපිට බලා ගන්න තියෙන්නේ. ඉතින් අර ඔයා අපි කිව්වා වගේ links දාගන්න ඕනේ. මේ add link දීලා මේ තියෙන title එක අපි දෙමුකෝ TikTok. එවන TikTok දෙනවා. So මෙතනින් ඒ URL එක අපි දෙන්න type කියන්නේ paste කරගන්න පුළුවන් අපිට. මම ඒක ගන්න බලාපොරොත්තු වෙන්නේ නැති හින්දා මෙතනින් delete දෙනවා. නැත්නම් මේක ඉවරලා ඔයාලට මේක add link දීලා තව කැමති තරමක් දුන්නේ. ගොඩක් දුන්නේ guys. හරිද? මේ channel එකේ නම් හිම ලොකු දෙයක් නැහැ. ඒ වගේ දේවල් ලිය තමයි කරන්න තියෙන්නේ. ඔයාලට මම මේක අනිත්‍යයත් පෙන්නන්නම්කෝ. මුලින්ම settings එක නම් පෙන්නමුකෝ. settings වලට ගිහිල්ලා guys මෙන්න මෙතන මුලින්ම තියෙන general. ඉතින් general වලින් ඒකේ default units කියලා දෙනවා. currency එක ඇවිල්ලා US dollar ඒක ඩොලර්ම තියාගන්න guys. ඒකේ case එකක් නෑ. ඊපස්සේ channel වලට යන්න බලන්න. in select country of residence. country of residence එක select කරන්න කියලා එනවා. guys මේක අපි select කරගන්න ඕනේ ශ්‍රී ලංකා කියලා. ඔයා වෙන රටක audience එකන target කරන්නේ ඒක ඒ රට දෙන්න පුළුවන් ඔයාලට guys. මම මේක normally ශ්‍රී ලංකා කියලාම දෙනවා. මෙන්න මේ විදිහට මේ ශ්‍රී ලංකා කියලා දිනා ස්පේන් වලට පස්සේ ඒක select කරගෙන guys මෙන්න keywords ටික. ඒ කියන්නේ මොනවා type කරලා මිනිස්සු search කරපුවාමද ඔයාගේ channel එක search result එකක් විදිහට එන්න ඕනේ කියන එක. අන්න ඒ වගේ ඒක තමයි තියෙන්නේ. මම මේ විදිහට ඒකටත් අපිට ගොඩක් දාන්න පුළුවන්. මම පොඩ්ඩක් දැන් දාන්නම්. මම මුලින්ම දානවා මෙහෙම එකක් දීලා අපිට enter කරන්න පුළුවන්. මේ එනවනේ අකුරු 500ක් එනවා type කරන්න පුළුවන් ඔයාලට. say ආය දෙන්නම් KKJ කියලා. sorry guys වැරදුනා පොඩ්ඩක්. සිංහල learning guys වෙන විදිහට ඒ අකුරු type කරලා නැහැ. මම ඔය විදිහට පොඩ්ඩක් දෙන්නම්. keywords මම ගොඩක් දෙන්නේ නැහැ. මෙන්න මේ 500ක් තව වැඩි උඩින් දෙන්න පුළුවන් ඔයාලට. ඊළඟට අපිට තියෙන upload defaults කියලා. ඒකටත් අපි මේ guys තියෙන්නේ මේ මොකද්ද? ඔයාගේ හැම වීඩියෝ එකකටම එන්න ඕනේ මොකක් හරි title එකක් තියෙනවා නම් ඒ title එක මෙතෙන්ද දෙන්න පුළුවන්. හැම වීඩියෝ එකකටම එන්න ඕනේ description එක මොකක් හරි තියෙනවා නම් ඒක ඒ description එක මෙතෙන්ද දෙන්න පුළුවන්. අයිතින් මෙතන visibility එක guys. මේක අනිවාර්යෙන් ඔයාලා public කරගන්න. නැත්නම් එහෙම ඔයාට විතරයි වෙන්නේ. මේ public නිකන් ගන්න බෑ. මේ වගේ පොඩි message එකක් එනවා. මේක අනිවාර්යෙන් public කරගන්න guys. මේ ඊළඟට අපිට තියෙන්නේ මෙන්න මෙතන tags කියලා. hashtags හැම වීඩියෝ එකකටම ඔයාට එන්න ඕනේ hashtag එක මොනවා හරි තියෙනවා නම් මෙතන type කරන්න පුළුවන්. මම දැන් ඔය දෙයක් විතර දෙන්නම්. hash සිංහල
දීලා එකත් enter දෙන්න තියෙන්නේ. ඒකත් අකුරු 500ක් පුළුවන්. hash learning එන්න මේ වගේ අකුරු 500ක් වෙනකම් ඔයාලට මේක ටයිප් කරගන්න පුළුවන්. සේ permissions එක. permissions වල නැහැ අපිට කරන්න කියලා දෙයක් නැහැ. මේ ඔයාගේ Gmail එකේ ඒ වගේ දේවල් දාන්න ටිකක් තමයි පෙන්නන්නේ. මේකේ තියෙන comments on the off කර ඒක ඔයාලට කැමති විදිහට හදාගත්තේ off නම් off on නම් on මේ මෙන්න මේ විදිහට මේකත් ඔයාලට කැමති විදිහට හදාගන්න පුළුවන්. සේ මේකේ අනිත් ඒවා වල එහෙම කරන්න දෙයක් නැහැ. agreements වලින් ඒක අපිට තාම මුත් කරන්න දෙන්නේ නැහැ. එච්චරයි අපිට දැන් නම් කරන්න තියෙන්නේ. අපි general channel වලට ගිහිල්ලා advanced settings ගිහිල්ලා මෙන්න මේ තියෙන ඔය මේක අර පොඩි ඇඩ් කියන්නේ 10ට අඩු වැඩ බලන්න පුළුවන්ද වැඩි ඇඩ් දන්න එක සහ ඒ වගේ දේවල් ටිකක් තියෙනවා. මම මෙතන දීලා තියෙනවා I want to review these settings for every video. ඒක දීලා තියෙනවා. ඔයා දැන් learning නම් දාන්නේ 18ට වැඩි අයට ලොකු අයට learning නම් එහෙම පොඩි අයට learning එහෙම. ඒක කැමති විදිහට දාගන්න පුළුවන් ඔයාලට. guys ඊළඟට මෙතන Google Ads account link එක දාම අපිට දාන්න නැහැ. auto caption මෙතන caption දෙන්න ඕනිද කියලා එක තියෙනවා. මම ඒක දෙන්නේ නැහැ. ඒ වගේ දේවල් ටිකක් තමයි මේකේ තියෙන්නේ. features eligibility කියලා තියෙනවා. මෙතන පළවෙනි එක නම් standard features නම් enable තියෙන්නේ. දෙවෙනි එක එන්න මේක අනිවාර්යෙන් ඔයාලා enable කරගන්න. මම දැන් දෙනවා verify your phone number කියලා. මේක කරපුවම තමයි ඔයාලා sorry වැරදුනා පොඩ්ඩක් ඉන්න. guys දැන් මේක පොඩ්ඩක් load එකක් අයින් වෙනවා ඔයාලට. මම මෙතන දැන් මගේ phone number එක ගන්නවා. ඉතින් country එක අපි ඔටෝම සිලෙක්ට් කරලා තියෙන්නේ. මේ විදිහට ගහපුවම මෙතන කෝඩ් එකක් අපි ටයිප් කරන්න කියලා එනවා. කියන්නේ අර නම්බර් එක ගහපු ෆෝන් එකට කෝඩ් එක එනවා. ඔන්න මට දැන් ඒ සෙනින් කෝඩ් එක ආවා. දැන් ඔන්න මම ඒක ටයිප් කරන්න යන්නේ. මෙන්න විදිහට කෝඩ් එකක් එනවා guys. ඒක ඔයාලා ටයිප් කරගන්න පුළුවන්. ඊට සබ්මිට් දුන්නාම මොකරි මං ගාලා තියෙන වැරදි. guys ඒකයි මෙන්න මේ විදිහට වැරදි කියලා පෙන්නන්නේ අපිට. ඔන්න guys මං ආයෙ ටයිප් කරන්න යන්නේ අරක. guys hari ගෙවුවේ පස්සේ ඔන්න හරි ගියා. you can close this window and go back to YouTube. කියන්නේ මේ window එක close කරලා අපේ මේ වලට යන්න පුළුවන් කියලා කියන්නේ. මේක ඔන්න දැන් මම ඒකට අපව යනවා. features eligibility ඔන්න දැන් මේ පේනවනේ. මේකත් enable කියලා පෙන්නනවා. මම ඔයාලට මේකෙන් කරන්න පුළුවන් දේවල් කිව්වේ නේද? මේක අපි enable කරගත්තාම අපිට පුළුවන් custom thumbnails දාන්න. ඒ කියන්නේ අර වීඩියෝ එක අපි ක්ලික් කරන කලින් අර ඉස්සරහින් අර ෆොටෝ එකක් පේන්නේ. අර thumbnail කියලා කියන්නේ. අන්න ඒක දාන්න පුළුවන්. ඊළඟ live stream කරන්න. කියන්නේ live videos upload කරන්න පුළුවන්. ඒ වගේ videos විනාඩි 15ට වඩා වැඩි videos upload කරන්න පුළුවන් ඔයාලට. guys අන්න ඒව තමයි මේකෙන් ලැබෙන වාසි. මෙන්න තව යට දෙන advanced features කියලා. ඒකත් අපි බලමු. මේ තියෙන අර ID claims අර මේක වෙන්නේ අර අපිට මේ Apple ගන්න නම් මේ channel එක මොනවා හරි වෙලා Apple ගන්න උනහම ඒකට තමයි මේක අදාළ වෙන්නේ.
මේකත් ඔයාලට මෙන්න මෙතන access features කියලා දීලා කරගන්න පුළුවන්. මම දැන් ඒක කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. guys ඔය ටික තමයි අපිට දැන් මේක ගැන හිම කතා කරන්න කියලා තියෙන්නේ. මේ license එක මුකුත් කරන්න එපා. ඊළඟට මෙන්න මෙතනින් catch කියන්නේ video language එක ඉංග්‍රීසි වීඩියෝ නම් දාන්න ඉංග්‍රීසි දාන්න. අපි දැන් සිංහල learning නම් දාන්නේ සිංහල දාන්න. ඔයාලා දාන්නේ language එකකින් ඔයාලට ඒක දාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට guys සිංහල නම් ටික යටට යන්න ඕනේ. ඉත්නේ නේ guys. මෙන්න තියෙනවා guys. ඔන්න සිංහල. ඉතින් guys ඔන්න සිංහල දුන්නා. ඊට පස්සේ මේවා නම් ඕනේ නැහැ. හැම එකටම එන්න ඕනේ title language එකේම ඒවලට select කරගන්න පුළුවන්. American මම එකපාරට select වුණා. ඒකත් මම සිංහලම නෑ ඉංග්‍රීසි නේ. ඒක දන්නා මම ඉංග්‍රීසි නේ. ඒකම ඉංග්‍රීසි දෙනවා. comment on the off the ඒ වගේ දේවල් ටික තමයි ඊට පස්සේ තියෙන්නේ. ඉතින් guys ඔය සේරම කරලා ඉවරලා අපිට මෙන්න මෙතනින් save කියන එකට දෙන්න පුළුවන්. මම දැන් save කියන එක ක්ලික් කරනවා. ඊපස්සේ මෙන්න මෙතනින් මේ වගේ පොඩි ඊටක් ගිහිල්ලා මේ setting save කියලා එනවා. ඔය වගේ දේවල් ටික තමයි guys මේ ඒක එන්නේ. ඊට පස්සේ සේරම කරගෙන ඉවරයි නම් මෙන්න මෙතනින් publish කියලා දෙන්න පුළුවන් අපිට. ඉතින් guys ඔය වගේ ටික වෙලාවක් ගිහිල්ලා මෙන්න මේ ඔයාලා දැක්කනේ මේ මෙතනින් හුමිරක් යනවා. අන්න ඒ වගේ ගිහිල්ලා guys ඊටස්සේ අපේ මේ channel එක මෙන්න මෙතන යටින් පෙන්නනවා මේ channel එක add වුණා කියලා. දැන් ඊට පස්සේ අපිට ගන්න තියෙන්නේ මෙන්න මෙතනින් view channel දෙන්න පුළුවන්. view channel දුන්නා මෙන්න මේ වගේ load වෙලා අපේ channel එකට එනවා. මෙන්න මේ විදිහට guys මෙන්න මෙතන එතනින්ම මේක උඩ ක්ලික් කරලා අපිට මාරු කරගන්න පුළුවන්. guys මේ පේනවනේ මේ අර චමන්ට channel එකට දාපු channel එකට දාපු description එක guys මේ learn with kkj ඊළඟට ඔයාලා තව links අරන් මේ හිම දුන්නා නම් ඒවත් මෙතෙන්ම පෙන්නනවා. මේ ඔය වගේ විස්තර ටිකක් තියෙන මේ අර link එක මේ close කරගන්න. ඊට මෙන්න මෙතනින් ඔය content upload කරන්න පුළුවන්. මෙන්න මේ create දීලා YouTube Creator Studio එකට යන්නේ. tutorial load වෙනවා guys ඉතින්. guys ඊට පස්සේ අපි තාම අප්ලෝඩ් කරලා නැති හින්දා මේ විදිහට තමයි පෙන්නන්නේ. ඊට පස්සේ මෙන්න මෙතනින් මේ වගේ ටැබ් එකක් ඕපන් වෙනවා. ඊට මෙන්න මෙතන select files දුන්නාම ඔයාලට ඕන ෆයිල් එකක් දෙන්න පුළුවන්. මම ඒක දැන් දෙන්නේ නැහැ. ඔයාලා එතනින් දෙන්න. ඊට පස්සේ select files දුන්නාම ඒ වීඩියෝ එක දුන්නාම ඔයාලට thumbnail එක අප්ලෝඩ් කරන්න ඒ වගේ ගොඩක් දේවල් පෙන්නනවා. ඊට පස්සේ guys එහෙම නැත්නම් මෙන්න මේ මෙතන දැන් අපි back යනකො ඔන්න මේක සේරම හදලා තියෙනවා. ඊට කලින් මම පෙන්වන්නම් මේකේ දේවල් ටික. ඩෑෂ්බෝඩ් එකට ආපුවම අපිට පෙන්වනවා මේ වීඩියෝස් අප්ලෝඩ් වීඩියෝස් කියලා. ඊට පස්සේ තියෙනවා channel එකේ subscribersලා. ඊට පස්සේ අන්තිම දවස් 28 ඇතුළත තිබ්බ views, watch hours ඒ වගේ දේවල් පෙන්වනවා ගොඩක්. ඊට පස්සේ content වල අපි කලින් හිටියනේ කලින් හිටපු content එක analytics වලට ගියාම මෙන්න මේ විදිහට ඇවිල්ලා අර watch hours, subscribers ඔය සේරම අපිට පෙන්නනවා. ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ ඒ කියන්නේ අපිට අර මොනටයිස් කරන්න හරි කියන්නේ මොනටයිස් කරන්න පුළුවන් වෙන කාලයට ආපුවම ඒ කියන්නේ අදාළ ටාගට්ස් කම්ප්ලීට් කරපුවාම මෙන්න මෙතන තව එකක් එනවා රෙවෙනියු කියලා. කියන වලට මාසෙකට හම්බෙන ගාණ ඒ වගේ දේවල්. ඊට පස්සේ අපි දැන් අනිත් වෙන ලොකුට වැදගත් නැහැ. මොනවා කරත් ඉතින් අපි YouTube channel එකක් කරන්නේ සල්ලි හොයන්නනේ. ඒකින්ද මම අනිත් ඒවා ගැන කියන්න කලින් මෙන්න මේ earn කියන එකට යන්න. earn කියන එක ක්ලික් කරපුවම මේ තියෙන උඩින්ම තියෙන earn on YouTube කියලා. ඊට පස්සේ වෙන ඉතින් චුට්ටක් පාදර යද්දි මෙතන තියෙනවා eligibility කියලා. මෙතන මේ අපිට කියන්නේ මොනිටයිස් කරන්න නම් මේ වගේ පොඩි ටාගට්ස් ටිකක් කම්ප්ලීට් කරගන්න ඕනේ. මුලින්ම සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000ක් කම්ප්ලීට් කරගන්න ඕනේ guys. ඊළඟට ආයෙ කම්ප්ලීට් කරගන්න ඕනේ guys. මෙතනින් ඔයා කියන්නේ long videos නම් long content නම් දාන්නේ දිග videos
මම දාන්නේ public watch hours 4000ක් දානවා guys. මේක ගොඩක් දෙනෙක් පටල ගන්න දෙයක් guys. views 4000ක් නෙවෙයි. බැලුම් වාර 4000ක් නෙවෙයි guys. පැය 4000ක්. කියන්නේ ඔයා දැන් විනාඩි හිතන්න ඔයා අප්ලෝඩ් කරනවා පැයක වීඩියෝ එකක්. එතකොට මේ පැයක වීඩියෝ එක මිනිස්සු 4000ක් බැලුවොත් නේ watch hours 4000 දෙන්නේ. ඒවා අප්ලෝඩ් කරනවා පැය 4000ක එකක්. අන්න එතකොට එක්කෙනෙක් බැලුවාම මේ පැය 4000 කම්ප්ලීට් වෙනවා. අන්න ඒ වගේ විදිහට තමයි මේක එන්නේ guys. ඔයා දැන් shorts නම් දාන්නේ කියන්නේ YouTube short series නම් අප්ලෝඩ් කරන්නේ guys. මාස 3ක් කියන්නේ දවස් 90ක් කියන්නේ මාස 3ක් ඇතුළත views මිලියන 10ක් ගන්න ඕනේ guys. මේ long videos නම් දවස් 360ක් කියන අවුරුද්ද short videos නම් මාස 3යි. guys ඔන්න ඔය වගේ දේවල් ටික තමයි තියෙන්නේ. මෙන්න මෙතනින් get notified කියලා තියෙනවා. ඒ කියන්නේ අපි මේකට සුදුසු නම් අපිට notify කරන්න කියලා තියෙනවා. මම එතනින් get notify කියලා දෙනවා. ඊට පොඩි ඉරක් ඒ විදිහටම ගිහිල්ලා ඒක get notify වෙනවා. ඊපස්සේ guys ඔය ටික තමයි YouTube එකේ ප්‍රධාන වශයෙන් කතා කරන්න තියෙන විදිහ. අද වීඩියෝ ගස් දික් වුණා. මේවයි guys dashboard එකට අපි ආයෙ ගියාම ඔය වගේ තමයි බලාගන්න පුළුවන් වෙන්නේ subscribers තාම නැති හින්දා. ඊට පස්සේ අපි අර මම කලින් කිව්වා වගේ YouTube වලට normally back ගිහිල්ලා මම දැන් අලුත් web browser කියන්නේ අලුත් web එකක් ගන්නවා YouTube කියලා. YouTube ගත්තාම මේ දින අපේ අලුත් account එකකින් හින්දා මේ try searching to get started කියලා එනවා. ඒක ඒ වර්ධාරණය guys අපිට මෙන්න මෙතන මේ උඩින් create කියලා තියෙනවා. අන්න ඒ create කියන එක දුන්නත් මේ upload videos go live කියලා එනවා. ඊට පස්සේ මේ go live කියන්නේ live video එකක් දාන්නවා නම් මේ go live දෙන්න guys. එහෙම නැත්නම් අපි හදපු වීඩියෝ එකක් upload කරනවා නම් guys upload videos දෙන්න. ඊට පස්සේ guys අර වගේ මෙතන file එක select කරන්න පුළුවන්. ඊට පස්සේ ඕමත් අපි යන්නේ studio එකට තමයි guys. අපිට මෙන්න මෙතනින් අපේ videos shorts ඒ වගේම guys live දාපු ඒවා ඒ වගේම playlist podcast promotions ඒ වගේම guys collaborations කියලා මේ වගේ sections තියෙනවා. ඒ වලින් ඔයාලා දාන videos අනුව ඒක change වෙනවා. ඊපස්සේ මේව ගැන තව කියන්න දෙයක් නැහැ. මම අර earn එක කිව්වේ ඒක මේ මිනිස්සු වැඩිපුරම කල්පනා කරන්නේ. ඒක earn එක ගැන මම එහෙම කිව්වේ. මෙච්චරයි guys මේක ගැන කියන්න තියෙන්නේ. මෙහෙමයි guys. මට ඔයාලා YouTube channel එකක් කරනවා නම් දෙන්න තියෙන එකම උපදේශය තමයි YouTube channel එක කරන්න සල්ලි හොයන්න බලාගෙන නෙමෙයි. YouTube channel එක කරන්න ආසාවෙන් කරන්න එක. සල්ලි කියලා හිතලා කරන්න එපා. කියන්නේ ඔයා ආසයි කියන්නේ travel කරන්න නම් traveling videos දාන්න. මොකද නෑ ඔයා travel කරන්නේ නැහැ. okay ඔයා travel කරන්න කැමති නැහැ. ඒකට travel videos වලට ගොඩක් views තියෙන හින්දා ඔයා travel කරනවා. ඒකට ඕන ඔයා videos 10ක් 15ක් 20ක් හදා එතනින් හට වඩ එක හදන්න එපා වෙනවා. ඒක ඔයා ආස දෙයක් කරන්න guys. අන්න ඒ විදිහට තමයි channel එක ගොඩ ගදා ගන්න ලේසිම විදිය. ඒ විදිහට කරොත් ඔයාගේ channel එක ඉක්මනට grow කරගන්න පුළුවන්. ඒ වගේම guys හොඳ thumbnail හදන්න. එතකොට ඔයාගේ channel එක නිකම්ම grow වෙනවා. ඉතින් guys අද අපි කතා කරේ YouTube channel එක හරියට හදාගන්න විදිහ ගැන computer එකේ හරි laptop එකේ හරි ඔයාලට phone එකකින් YouTube channel එක හදාගන්න විදිහ ඕනේ නම් comment කරන්න. comment කරලා මම අහන්න. ඒතර මම already YouTube channel එක හදලා phone එකේ හදලා විදිහ tutorial එකක් විදිහට දෙන්නම්. ඉතින් guys මේ විදිහට YouTube channel එක හදුවොත් ඔයාලට views subscribers ලා සතියෙන් ගානට හදාගත්තා guys. හරියට ඔයා YouTube channel එකක් කරනවා නම් සතියක් යන්නෙත් නෑ guys. මෙහෙම. ඔයා YouTube channel එකක් කරන්න ඕනේ සල්ලි ගන්න හිතාගෙනම නෙමෙයි guys. YouTube channel එක ගොඩ දා ගන්නවා කියන හිතාගෙන. මොකද guys සල්ලි හම්බෙනවා කියන්නේ ඒකේ අතුරු ප්‍රතිඵලයක් විතරයි. YouTube channel එක හරියට කරගෙන තමයි ඒකේ පරමාර්ථය වෙන්න ඕනේ. අනිත් එක තමයි guys channel එක monetize කරගත්තාන් පස්සේ සේරම හරි කියලා හිතන්න එපා guys. මොකද මේ channel එක monetize කරුවෙන් පස්සේ තමයි guys හොඳ වැඩකට තියෙන්නේ. ඒකට තමයි අපි channel එක ගැන ගොඩක්ම බලන්න ඕනේ වෙලාව. මොකද ඒතකොට cyber attacks එන්න පුළුවන් වගේ ගොඩක් දේවල් වෙන්න පුළුවන්.
ඉතින් guys මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like කරන්න, subscribe කරන්න. අර විදිහට මට ෆෝන් එකේ YouTube channel එකක් හදාගන්න හැටි ඕනේ නම් comment කරන්න. මේ වගේ ටෙක්ස් දේවල් වලට කැමති වගේ යාළුවෝ ඉන්නවා නම් ඒක ඒගොල්ලන්ට share කරන්න. මොකද ඒගොල්ලෝ කැමති මේ වගේ videos බලන්න. එහෙනම් කලින් කිව්වා වගේ subscribe කරන්න. කරලා bell icon එක all දාලා තියාගන්න. එතකොට මම අලුතෙන් වීඩියෝ දාපු ගමන්ම ඒක ඉස්සෙල්ලින් ඔයාලට එනවා. ඉතින් guys එහෙනම් අදට අපි ගිහිල්ලා එන්න.